අයිබෝන් දෑවර හිතවතුනි අද අපි සූදානම් සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයත් සමග එක්ව මෙත්තා නාලිකාවෙන් ඔබත් සමග හමුවන්නට. මෙත්තා පිළිබඳව කතා කරද්දි Facebook, YouTube, ඒ වගේම TikTok මේ සියලුම සමාජ ජාලා ඔස්සේ ඔබ හමුවට එන මෙත්තා මේ නාලිකාවෙන් අප සූදානම් මනුදම් යාත්‍රා වැඩසටහන ඔබත් සමගින් බෙදා හදා ගන්නට. ඔබ අප කවුරුත් මේ සමාජය තුළ සමාජ මෙහෙවරක් කරන අය. ඒ වගේම මිනිසුන්ට වගේම සියලුම සත්ව ප්‍රජාවට මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන අය. ඉතින් ඔබේ ඒ කාරුණික හදවත් තවත් සංවේදී බවට පත් කරන්නට අප කිසියම් උත්සාහයක් දරන්නට සූදානම් මනුදම් යාත්‍රාව ඔස්සේ. අද මනුදම් යාත්‍රාවට අප ආරාධනා කළේ සුවිශාල සමාජ මෙහෙවරක වසර ගණනාවක් නිරතව සිටින චරිතයක්. එතුමා පිළිබඳව කතා කරද්දී අපට ඔහු මුලින්ම හඳුනා ගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට, ඒ වගේම පසුකාලීනව සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයත් සමගින් එකතු වෙලා මුළු මහත් සමාජයේම ඒ වගේම සත්ව ප්‍රජාවේ යහපත උන්නතිය වෙනුවෙන් කාර්යභාරයක නිරතව සිටින චරිතයක්. අපි එතුමා බොහොම ගෞරවයෙන් හඳුන්වා දෙන්නට කැමති සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක රෝහිත චන්ද්‍රලාල් මහත්මයා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. හොඳයි රෝහිත මහත්මයා, ඔබතුමා පිළිබඳව මට හඳුනා ගන්නට ලැබෙනකොට මට මුලින්ම දැනුණු කාරණේ තමයි බොහොම සංවේදී චරිතයක්. Taman ඉදිරිපිට සිටින අයට වගේම සියලුම සත්වයින්ට මුළුමහත් විශ්වයටම අප්‍රමාණ කරුණාවකින් මෛත්‍රියකින් කටයුතු කරන කෙනෙක්. ඔබ පිළිබඳ ඔබ දකින්නේ කොහොමද රෝහිත මහත්මයා? මම ඇත්තටම ශ්‍රී ලංකා පොලිසියට එකතු වුණේ දැනට වසර 36කට කලින්. ඒ අවස්ථාවේදී වුණත් පාසල් යනදී වුණත් මම බොහොම මිනිස්සු වෙනුවෙන් විතරක් නෙවෙයි සියලු සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන වගේ අනුකම්පාවෙන් ඒ අයට පිහිට වෙන්නේ කොහොමද කියන එක නිරන්තරයෙන්ම හිතන පුද්ගලෙක්. මම හිතන්නේ ඔබ බොහොම සරලව ඔබ පිළිබඳව කතා කළා. නමුත් ඊට වඩා ඔබ ඒ වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක නිරත වුණු චරිතයක් සහ දැනටත් ඒ වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. මොනවද ඔබ මේ වෙනුවෙන් සිදු කරන කාර්යභාරය? මම 2000කට එන්න කලින් උත්තම රුහිර පූජාවක් නැත්නම් ලේ දන් දීමේ වැඩසටහන් පවත්වමින් මමත් ලේ ලබා දෙමි. රුධිරය පරිත්‍යාග කරමින් ඒ සඳහා කට්ටිය යොමු කරමින් ලේ දන් දෙන්නට කට්ටිය යොමු කරමින් අවශ්‍ය කදවුරු සංවිධානය කරමින් තමයි ආරම්භයේ සනිටුහන් කරන්නේ. මොකද මම ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයුම් කලාපවල විශේෂ කාර්ය බලකායේ ඒ වගේ රාජකාරී කරලා තිනවා. ඉතින් මම කවදාවත් මගේ හිතේ නැහැ වෛරය කියන එක. මෛත්‍රිය තමයි හැමතිස්සෙම තියෙන්නේ. අමිය ගත්තත් එළියට බහිනකොට ඒක ඉඹලා මගිනොත් කාගෙන්වත් මේක හිංසාවක් කරන්න ලැබෙන්න එපා කියන චේතනාවෙන් තමයි මම එළියට යන්නේ. ඉතින් ඒ නිසා විවිධ වැඩසටහන් ඒ හරහා ලේ දන් දීම වැඩසටහන් ඊළඟට ඔය කැලේදී ඒ කාලේදී සත්තුන්ගේ ඒ වගේ හිංසා කිරීම කිසි දෙයක් මම කරයි නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵල මට තියෙනවා. ඔබතුමාගේ වයසටත් වඩා වැඩි වතාවක් රුධිරය පරිත්‍යාග කරලා තියෙනවා කියලා මම කිව්වොත් මට වැරදිද? ඔව් දැනට මම 78 වතාවක් ලේ දන් දීලා තියෙනවා. ඒ වගේම රටේ මිනිස්සු වෙනුවෙන් ලේ පයිට් විශාල ප්‍රමාණයක් ලේ දන් දීමේ කඳවුරු සංවිධානය කරලා ලබා දෙන්නට හැකියාව මට ලැබිලා තියෙනවා. බලන්න මම හිතන්නේ ඔබතුමා මේ සිදු කරන සමාජ සත්කාරය ඔබ වෙනින්ම තවත් මිනිසුන්ගේ ජීවත් වීම උදෙසා ඔබ සිදු කරන්නා වූ කාර්යයක්. නමුත් මිනිසුන් පමණක් නෙවෙයි මේ සමාජය අපිත් එක්ක තවත් විශාල සත්ව කොට්ටාසයක් ජීවත් වෙනවා. අපිට ඇසට පෙනෙන නොපෙනෙන සත්ව ප්‍රජාවක් අපිත් එක්ක ඉන්නවා. ඔබතුමා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළ බොහොම දුෂ්කර අවධියක අපේ රටේ දරුණු ත්‍රස්තවාදයක් පැවති අවධියක මේ කාල සීමාව තුළ ඔබ යම් අත්දැකීම් වලට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වන සතුන්ගේ ඇසුර ඔබට ලැබිලා තියෙනවා. ඒ තත්ත්වයන් කොහොමද ඔබට බලපෑවේ? අපි පුරුදු වෙන්න ඕන හැමතිස්සෙම මෛත්‍රී කරන්න. අපි මිනිස්සු කියන්නේ මනසින් උසස් පුද්ගලයන්. නමුත් සත්තු කියන්නේ ඒගොල්ලන්ට
හැමදේම දැනෙනවා තේරෙනවා හැබැයි කතා කරන්න බෑ. මේ ලෝකේ ඉන්නවා අපේ මේ සත්තු කොට්ටාස කීපයක්. අනාවැකි කියන සත්තු ඉන්නවා. ඊළඟට පස්ස සරු කරන සත්තු ඉන්නවා. ඒ වගේ විවිධ වූ තියෙනවා. ඒකෙදි මම අවස්ථාවන් දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි අපි මුතුරු තිරියායේ ත්‍රිකුණාමලී හිරියන්සයි පන්තල තියෙන ප්‍රදේශයේ රාත්‍රියේ කැලේ ඉන්නකොට බිම දිගා වෙලානේ ඉන්නේ ඇම්බුෂ් කීලකින් රැකසිට පාරදී වගේ දේවල් ඒ වෙලාවේ එක බෙල්ල උඩ යනවා දැනෙනවා සීතලට මොකෙන්ද සතික් ඊට පස්සේ මං අනිත් ළඟ හිටපු යාළුවා ටීවීයෙන් කිව්වා දඟලන්න නැතුව එයා කිව්වා කලබලෙ නැතුව ඉන්න කියලා. එහෙනම් කලබලෙ නැතුව හිටපන් කියලා කිව්වේ. ඊට පස්සේ බෙල්ල සීතලට දැනුණා බෙල්ල උඩින් යනවා බලන්න සර්පෙක් ගියේ. ඉතින් ඒ වගේ ගොඩ එක දවසක් පොළගේ මට කකුලට පෑගුණා කාර්ති වලදී සීතලට දැනුණා මම එකපාරට උඩින් පැන්නා. හැබැයි කිසිම හානියක් කරේ නැහැ. ඒ වගේ ඊළඟ කැලේ ඉන්නකොට අලිට කොටු වෙලා තියෙනවා. ඉතින් ඒ අපි ඒගොල්ලොන්ට පාඩුවේ යන්න හැරියනම් ඒගොල්ලෝ පුත් අපිට හිසාවක් කරන්නේ නැහැ. රෝහිත චන්ද්‍රලාල් මහත්මයා ඔබතුමා කියන මේ අත්දැකීම් වලින් මට හිතෙන කාරණේ තමයි ඔබ සතුන්ට බොහෝම ආදරය කරන කරුණාව දක්වන මෛත්‍රිය දක්වන අයෙක්. ඉතින් ඔබ දක්වන ආදරය කරුණාව මෛත්‍රිය වගේම මේ සෝබා දහමෙන් සහ සතුන්ගෙන් ඔබට එය පෙරලා ලැබිලා තියෙනවා ආදරය කරුණාව මෛත්‍රිය. ඉතින් මේ වගේ අත්දැකීම් වගේම ඔබට තවත් අත්දැකීම් ඇති රෝහිත මහත්මයා මම විශ්වාස කරනවා මේ සෝබා දහමට සතු මොන විදිහටද අනුගත වෙලා ඉන්නේ අපිට වඩා සෝබා දහමේ සියුම් වෙනස්කම් සතුන්ට දැනෙනවද? ඔව් ඒක සම්පූර්ණ ඇත්ත. මොකද උදාහරණයක් හැටියට අපි ඔයගොල්ලෝ මේ කවුරුත් දන්න පහුගිය වසර ගණනාවක් අපේ රටේ තිබ්බ 30 අවුරුදු යුද්ධේ ඒ කාලේදී අපි වැඩිපුර හිටියේ විශේෂකාර බලකා ඉන්න දවස්වල කැඳවුරු වලට වැඩි එළියේ කැලවල් වල. ඒ වෙලාවේදී මොනවා හරි එළියේ චලනයක් එහෙම නැත්නම් සතුරු කණ්ඩායමක් හරි ඉන්නවනම් ඒක කොහොම හරි සත්තුන්ට දැනෙනවා අපිට කලින්. ඉතින් සත්තු ඒකෙදී එක එක වෙනස්කම් කෑ ගහනවා එක එක වෙනස්කම් තියෙනවා. එතකොට අපිට අනුමාන කරනවා අපි මේ එහෙනම් අපිට යන්න හොඳ නැහැ මේ ඉස්සරහා ඉන්නවා. ඒ වගේ අපේ සතුරු ඒ වගේ දැන එකක් තියෙනවා. ඒ වගේම පොඩි උදාහරණයක් කියනවා පහුගිය වකවානුවේ සිද්ධ වෙච්ච සුනාමි ව්‍යසන වෙලාවේ. ඒක පණිවිඩ ඒගොල්ලෝ ලැබුණා. ඉතින් ඒගොල්ලෝ කවදාවත් ඒ සත්තු බේරුනේ නැහැ. අපේ මිනිස්සු මැරුණේ මේ මුහුදු වෙරළේ ඉඩම් හල්ලන්න ගිහිල්ලා. ඒ වගේම තමයි මේ දිත්වායක වෙලාවේ. ඔයගොල්ලෝ කවුරුත් දැක්කා. එයාලට ඒක කලින් දැනිලා එයා කෑ ගහනවා. කෑ ගහන මේ මිනිස්සු බේරගත්තා. ඉතින් ඒ වගේ පණිවිඩ ඒගොල්ලන්ට කතා කරන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට හැමදේම දැනෙනවා, තේරෙනවා. ඒක තමයි සබාදහම අපේ චක්‍රය හරිගස්සලා තියෙන විදිය. මනුදම් යාත්‍රා ඔබ වෙත ගෙනෙන සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානය හඬක් නැති සතුන් වෙනුවෙන් හඬක් වන්නට කටයුතු කරන සංවිධානයක්. ඇත්තටම සතුන්ට හඬක් නැතුව නෙවෙයි ඔවුන්ට හඬක් තියෙනවා. නමුත් මිනිසුන්ට ඒ හඬ තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ sannivedana භාෂාවට අප සංවේදී නැහැ. නමුත් අපි ඊට වඩා අපේ හදවත දයාර්ධ කරගත්තොත් නැත්නම් මෛත්‍රියෙන් පුරවා ගත්තොත් අපිට සතුන් කියන දේවල් තේරෙනවා. මා හරිද රෝහිත මහත්මයා? ඒක ඇත්තටම හරි. බොහොම හරි. මොකද දැන් අපි මනුෂ්‍ය ශරීරය ගත්තන් පස්සේ අපේ ශරීරයේ පිට දැන් මම සීන් ඔෆ් ක්‍රයිම් වශයෙන් අවුරුදු 12ක් රාජකාරී කරලා තියෙනවා. ඒකෙදී ඔය බෝම්බ පිපිරීම් ඒ වගේ විශාල තැන්වල මැරිලා ඉන්න මිනිස්සු ගොඩ දැකලා තියෙනවා. ඒ වගේම විශේෂ කරබලකා ඉන්නකොට පොළුකුණේ කඳුරු ප්‍රහාලයේදී අපේ නිලධාරීන් මිනි විතරක් ට්‍රක් දෙකකට පටවලා තියෙනවා. ඒ වගේ පරීක්ෂණ වලට සහභාගී වුණාම තමයි තේරෙන්නේ මේ අපේ ශරීරය සහ සත්තුන්ගේ ශරීරයේ අභ්‍යන්තරයේ කිසිදු වෙනසක් නැහැ. ඒ ඉන්ද්‍රියන් ඒ කොටස් ඒ විදියටම තියෙන. ඉතින් අර ඒගොල්ලන්ගේ හැඩයෙන් තමයි අපි වෙනද. හැබැයි මිනිස්සයා කියන එකේනා මනසින් උසස්. මනසින් උසස් වුණාට අපිට හැමදේම පුළුවන්. හැබැයි සත්තුන්ට කතා කරන්න බෑ. අපි මනෝදම්මින් මිනිස්සයා බලන්න කරන වැඩ මේ සත්තු වෙනුවෙන්. ඉතින් අපිට බැරිද ඒගොල්ලෝ වෙනුවෙන් මොනවා හරි හඬක් නගලා මේ ඔස්සේ මේ පරිසරය සමතුලිත කරන්න වැඩසටහනට සහායක් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනා දෙයක්ද? උතුම් කාර්යයක් මේක.
ඒ චේතනාව බොහොම වටිනවා රෝහිත මහත්මයා. දැන් අපි ඔබතුමා වගේම තවත් පිරිසක් මේ විදිහට හිතන්නට පටන් ගත්තොත් නැත්නම් මේ පණිවිඩය දරුවන් කරා ගෙනihin ඔවුන් මේ විදිහට හිතන්නට පෙළඹවීමක් අපි ඇති කළොත් මම හිතනවා මේ යහපත් පණිවිඩය සමාජගත කරන්නට පුළුවන් කියලා. රෝහිත මහත්මයා මේ වන විටත් ඒ සමාජ කාර්යයට උර දීලා ඉන්නේ. ඔබතුමා පාසල්, දහම් පාසල් සහ වැඩිහිටියන් සොයාගෙන මේ පණිවිඩය කියනවා. අපි වගේම සතුන්ටත් ජීවත් වීමේ අයිතිය අවශ්‍යයි කියලා. ඔව් මම මේ වෙනකොට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකාර වගේ වශයෙන් සතුන් වෙනුවෙන් දහම්බට සංවිධානයේ. ඉතින් මට ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්නට ඕනේ. මම මේ දැනට වසර 4කට විතර උඩදී මට අපේ අර පෙර සංසාරයේ කරලද පින්මහිමෙන්ම හොඳ සංවිධානයක් හම්බුණා. ඒ තමයි සතුන් වෙනුවෙන් දහම් හඬ කියලා සංවිධානය. ඒක මගේ මං හිතන්නේ පෙර සසරේ පිනකටම හම්බෙච්ච එකක්. ඉතින් අර අපි එකතු වෙනවනේ කල්යාණ මිත්‍රයෝ මේ නබජේ පාපකේ මිත්තේ කියන්නේ අපේ මිත්‍රව ඇසුරු කරන්න ඕන කල්යාණ මිත්‍රය ඒ වගේ. ඒ වගේ තමයි මේ සංවිධානය. ඉතින් මේකෙන් මට පුළුවන් විදිහට අපි පාසල් වල දහම් පාසල් වල ඒ වගේම විවිධ ආයතන වල මේ පණිවිඩය ගෙනියනවා. මේ පණිවිඩය ගෙනිහිලා මෙන්න මේකට අනුගත වුණාන් පස්සේ තමන්ගේ ශරීරයට පහසුයි. ඒ වගේම තමයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධන විශ්වාසා පරමා ඥාති නිබ්බානම් පරමං සුඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කොසල් රජතුමාට. ඉතින් ඒ නිසා ඒ අනුව මේ පණිවිඩය ගෙනහිල්ලා අපි කියනවා මේකේ යථාර්ථය තේරුම් කරලා දෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි ඉපදිලා ඉන්නේ කවුරු හරි මනාන කන්න කියලා. එහෙම නෙවෙයි. අපේ ශරීරේ පිහිටලා තින්නේ ඒ වගේම පොදු විදිහට. හැබැයි අපි ඒවට යොමුණෙන් පස්සේ ශරීරයේ පහසුයි හැම දෙයක්ම ඇගෙන් පිට වෙන දාඩියේ පවා කිසිම දුගදක් නැහැ. ඒ බොහොම සරලව ජීවත් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මිනිස්සු හිතාගෙන ඉන්නේ ශීතකරණ එහෙම නැත්නම් ෆ්‍රිජ් එක පිරෙවුවොත් හරි එක සත්තුන්ගේ මිනි වලින් කියලා. එතකොට එහෙම වුණාන් පස්සේ කිසිම සතෙක් කැමැත්තෙන් මැරෙන්නේ නැහනේ. කවුරුත් කැමති ජීවත් වෙන්න. අපි කැමති කවුරුත් කැමති චුට්ටක් හරි ජීවත් වෙන්න. ඉතින් ඒ වෙලාවේදී සතෙක් මරලා ඒ මස් ගෙනල්ලා පාවිච්චි කරනකොට ඒක කාගේ හරි ජීවත් වීමේ අයිතියක් මේ අහිමි කරන්නේ. ඉතින් ඒ ජීවත් වීමේ අයිතිය අපි අහිමි කරන්නේ ඇයි? කිසිම ආගමක කියලා තියනවාද එහෙම මරන්න කියලා? එහෙම කියලා නැහැ. මනුදම් යාත්‍රා සමගින් එක්ව සිටින අපගේ දයාබර නරඹන්නන්ට අපි මතක් කරන්නට කැමති ඔබත් කැමති නම් සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයත් සමගින් එකතු වන්නට ඒ වගේම අපි කරන මේ සමාජ සත්කාරයන් පිළිබඳව තොරතුරු විමසන්නට ඔබට පුළුවන් මේ තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරලා ඒ පිළිබඳව තොරතුරු දැනගන්නට. ඒ වගේම අපි නිරන්තරයෙන්ම Facebook, YouTube සහ TikTok අපගේ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ මේ පණිවිඩය ඔබ වෙත ගෙනෙන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් එලෙසින් අද අපගේ ඇරයුම බහරගෙන අද මනුදම් යාත්‍රාවට සහභාගී වුණු හිටපු උප පොලිස් පරීක්ෂක සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක රෝහිත චන්ද්‍රලාල් මහත්මයාණනි ඔබතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපගේ ඇරයුම පිළිගෙන අද මේ වටිනා කතාබහට එක්වීම පිළිබඳව.